නෙවුන්සෙව් කියලා සාදරෙන් පිළිගන්නවා අදත් මගේ එල්සි කොරියන් YouTube නාලිකාවට. මුලින්ම මම ඔයාලට ස්තුතිවන්ත වෙනවා මගේ YouTube channel එකට subscribersලා 20000 සම්පූර්ණයෙන් ගැන. ඉතින් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා කොරියානු භාෂාවට ආදරය කරන ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් බලන්න මෙන්න මේ ප්‍රශ්නේ ගොඩක් කට්ටිය කිව්වා මෙන්න මේ ප්‍රශ්නේ විභාගෙට ආවා කියලා. හරි අපි බලමු මොකක්ද කියලා. යරෝකාජී ඔරිටෙන් චුන්ගෝ මුල්බුමල් සාගෝ පානන් සිචන්. මොකක්ද මේ යොරෝ කාචි යොරෝ කියන්නේ විවිධ කාජි වර්ග විවිධ වර්ගයේ ඔරේත්වෙන් අපි කියනවා පැරණි චුන්ගෝ භාවිතා කළ මුල්පුම් භාණ්ඩ එනම් විවිධ වර්ගයේ පැරණි භාවිතා කළ භාණ්ඩ සගෝ පානන් බලන්න සදා කියන්නේ මිලදී ගන්නවා පල්ද කියන්නේ විකුණනවා සගෝ පානන් මිලදී ගන්න විකුණන සිජන් පොළ කියලා කියනවා පැරණි භාණ්ඩ භාවිතා කරපු පැරණි භාවිතා කරපු භාණ්ඩ විකුණන මිලදී ගන්න පොළට මොකක්ද කියලා යහන්නේ. අංක 1 චොන්තොන් සිජන් පාරම්පරික පොළ. මේක කොරියාවේ පාරම්පරික විදිහට තමයි පොළ. මේක නවීන දේවල් ලොකුවට නැහැ. පාරම්පරික විදිහට තමයි තියෙන්නේ. පැරණි ගම් වල එකතු වෙලා අන්න එහෙම චොන්තොන් සිජන්. මේක නෙවෙයි උත්තරේ. අංක 3 බලන්න පෙක්වාචොම්. මාකට් එක නේද? පෙක්වාචොම් එක. ඕනේ බඩුවක් තියෙනවා මේකේ මේකට කියනවා පෙක්වාචොම් කියලා. මේකත් නෙවෙයි. පැරණි භාවිතා කළ භාණ්ඩ කතාවක් කියන්නේ. අංක 4 බලන්න. අංක 2 බලන්න. පියොනීජොම්. පියොනීජොම් කියලා කියනවා 24 පැය 24න් වැඩ කරන සුපර් මාකට් එක කියන අදහස. වැරදි. අංක 4 බලන්නකෝ. අංක 4 තියලා තියෙන්නේ පියොරොක්සිජන් කියලා. පියොරොක්සිජන්. එහෙනම් පියොරොක්සිජන් කියලා කියන්නේ මොකද්ද? පියොරොක්සිජන් කියලා කියන්නේ ඔය පැරණි භාවිතා කළ භාණ්ඩ විකුණන පොළට තමයි. එහෙනම් මේකේ නිවැරදි උත්තරේ තමයි අංක 4. යොරොකජී ඔරිටෙන් චුන්ගෝ මුල්පුමල් සගු පානන් සිජන් පියොරොක්සිජන්. මේක තමයි උත්තරේ. හරි අපි බලමු ඊළඟ ප්‍රශ්න මොකක්ද කියලා. එන්න බලන්න දෙවෙනි ප්‍රශ්නෙට. 저는 부자가 아니에요. 저는 කියන්නේ මම. 부자 보스텍. 아니에요 කියලා කියන්නේ මම 보스텍 නෙවෙයි. 저는 부자가 아니에요. 미래에는 미래 කියන්නේ වගේ අනාගතේ 할 일이 많아요. හදා කියන්නේ කරනවා. එයාගේ දායිවත් කරලා ලියල් එක ඇවිල්ලා කියන්නේ ල එක ඇවිල්ලා ද පච්චිම එක ඇවිල්ලා දෙනවා යටින්. ඒ කියන්නේ අනාගත කාලේ හල් ඉරි ඒ කියන්නේ කිරීමට වැඩ මානායෝ ගොඩයි. මම පෝසතෙක් නෙවෙයි. මට කිරීමට වැඩ ගොඩයි. එයා කියනවා චොනන් මට මොසන් ඉරි මුසන් කියන්නේ මොන වැඩ මුසන් ඉරි මුසන් ඉල් මොන වැඩ හිස්තනක් කුමල් පොගි හජි ආනන් කොයෝ කුම් කියලා කියනවා සිහිනයට පොගි හදා අපි කියනවා අමතක කරනවා කුමල් පොගි හදා කියලා කියන්නේ සිහිනය අපි කියන පොගි හදා අමතක කරනවා නෙවෙයි අතාරිනවා නේද පොගි හජි මාසෙයෝ ඒක නැත්නම් පොගි හජි ආනන් කොයෝ අතහරින්නේ නෑ කියලා කියනවා. බලන්න උත්තර. මම පෝසතෙක් නෙවෙයි. අනාගතයේදී කරන්න වැඩ ගොඩයි. මොන ප්‍රශ්නේ හිස්තනක් සිහිනය අතහරින්නේ නෑ කියලා කියනවා. අංක 1 ඔප්තුරාදෝ බලන්න ඉත්තුරාදෝ කියලා එහෙම තියෙනවා. මේ තොරාදෝ කියලා කියන්නේ එසේ වුණත් එහෙම නැත්නම් අපි කියනවා මෙහෙම කියන්නකෝ මොන වැඩේ තිබුණත් අන්නේ වගේ අවස්ථාවකදී අපි තොරාදෝ කියන ව්‍යාකරණය දානවා. තව විදිහකින් මම කියලා දෙන්නම්කෝ. දැන් පුතා මෙයාට සරලවම කියනවා නම් උනත් කියන අදහස දාන්න පුළුවන්. මොනවා වුණත් නේද? මොන වැඩේ තිබුණත් අන්නේ වගේ අවස්ථාවකදී තමයි මේ තොරාදෝ කියන ව්‍යාකරණය දාන්නේ. එමනම් බලන්නකෝ. පළවෙනි එකේ තියෙනවා ඔප්තොරාදෝ නැතත් මොන වැඩේ නැතත්. දෙකේ තියෙනවා ඉත්තුරාදෝ මොන වැඩේ ඉත්ත ගැන තියෙනවා තොරාදෝ තිබුණත් මොන වැඩේ තිබුණා වුණත් කියන අදහස එනවා. එහෙනම් බලන්නකෝ ඉන්නන් පරමේ කියලා කියන්නේ මොකද්ද? ඉත්ත කියන්නේ තියෙනවා. දැන් පරමේ කියලා යොදාගන්නේ නිසා කියන අදහස. මොන නිසාද? නිසා නම් ගොඩක් තියෙනවා. දැන් පරමේ දාන්නේ මොනවා හරි දෙයක් ස්වභාවිකව හදිසියේ කප්චගේ ඇති වෙලා ඔයාගේ වාක්‍ය අවසානයේ ප්‍රතිඵලය ඍණාත්මකයි නම් ඒ කියන්නේ නෙගටිව් ඒක හරි අයහපත් කියන වගේ ඒක ඍණාත්මක දෙයක් නම් අන්න ඒ වගේ අවස්ථාවකදී නන් පරමේ කියන ව්‍යාකරණය දානවා. හරිද? හරි. එහෙමනම් ඊළඟ 4 වෙනි උත්තරේ බලන්න නන් කියලා තියෙන මේක වර්තමාන කාලේ ඉන්නන් තියෙන කියන අදහස.
එමනම් නිවැරදි උත්තරේ තමයි මචාය. ඔයාගේ උත්තරේ හරි. ඔයාගේ උත්තරේ වෙන්න නැත්තේ අංක 2. කියවන්න බලන්න. 저는 부자가 아니에요. 미래는 할 일이 많아요. 저는 무슨 일이 있더라도 꿈을 포기하지 않은 거예요. 저는 මට මුසන් ඉල් මොන වැඩේ ඉත්තුරාදෝ තිබුණා වුණත් හීනය අතාරින්නේ නෑ කියලා වගේ අදහසක් දෙන්නේ. දැන් මොන වැඩේ නැති වුණත් කියලා අපි කියන්නේ නෑනේ කටවහරටවත් නේද? ඔප්තුරාදෝ ගන්න බෑ. එහෙමනම් නිවැරදි උත්තරේ තමයි අංක 2. 2 ගහලා තිනවා නම් උත්තරේ හරි. බලන්න පුතා මෙන්න මේ ප්‍රශ්නේ. 한국은 집에와 던전이 사용합니다. 던전이 4 종류가 있고 집에도 4 종류가 있습니다. 던전은 다 동그란 모양이고 집에는 다 사람의 얼굴이 있습니다. මොකක්ද කියලා බලන්නකෝ. 한국은 집에 코리아의 집에 කියලා කියනවා 노트 සහ 던전 කාසි 사용합니다. භාවිතා වෙනවා. 던전이 4 종류가 있고 ඒ කියන්නේ කාසි නම් තියනවලු හනා දුල් සෙත් නෙත් 4ක්. කාසි වර්ග 4ක් තියෙන අතර නෝට්ටු වර්ගත් 4 종류가 있습니다. 4ක් තියෙනවලු. 던전을 ඒ කියන්නේ කාසි තා සියල්ලම 동그란 모양이고 모양 කියන්නේ හැඩේ. 동그란 කියලා කියන්නේ මොකද්ද? 동그 කියලා කියන්නේ රවුන්ඩ් හැඩයක්. රවුන්ඩ් හැඩේ වෙන අතර 집에는 ඒ කියන්නේ නෝට්ටු තා සියල්ල 사람의 얼굴이 있습니다. මිනිස්සුන්ගේ මුහුණ තියෙනවා කියලා කියනවා. කොරියාවේ මුදල් නෝට්ටු කියන්නේ නෝට්ටු සහ කාසි තියෙනවලු. කාසි වර්ග 4ක් තියෙනවලු. නෝට්ටු වර්ග 4ක් තියෙනවලු. කාසි ඔක්කොම රවුන්ඩ් හැඩයෙන් වෙනවා අතර මුදල් නෝට්ටු වල මිනිස්සුන්ගේ මුහුණ තියෙනවා. 얼굴 මුහුණ තියෙනවා කියලා කියනවා. එහෙනම් මොනව ගැනද කියවෙන්නේ? අංක 4 බලන්න. මුල්ගොන් භාණ්ඩ ගැන තියෙන්නේ. වැරදි. ඒක වැරදි. භාණ්ඩ ගැන කිව්වේ නෑනේ මෙතන. චාන්සෝ කියන්නේ ස්ථානය ගැන කිව්වේ නෑ නේද? වාට පුළුවන්ද බලන්න මේ ප්‍රශ්න විසඳන්න. එක්කෙනෙක් කියනවා 탐주의 시험이 있으니까 같이 도서관에 가서 탐주의 시험이 있으니까 같이 도서관에 가서 있다nak තියෙනවා. ඊළඟ බලන්න 네 그럼 몇 시에 만날까요? එහෙමනම් 몇 시에 කීයටද මන්නාදා කියන්නේ හමු වෙනවා අල්කායෝ යෝජනාවක් කරනවා කීයටද හමුවන්නේ කියලා අහනවා. හරි. දැන් මොකද උත්තරේ? අංක 1 බලන්න. කොම්බු හප්ෂිදා. ඒ කියන්නේ පාඩම් කරමු කියන අදහස. හප්ෂිදා විධානයක් විදිහට නේද? නිල වශයෙන් කියන හප්ෂිදා පාඩම් කරමු. කොම්බු හසයෝ පාඩම් කරන්න. අසයෝ අංක 3 කොම්බු හෙස්සොය අතීත කාලෙන් හෙත් කියලා දාලා පාඩම් කළා. අංක 4 කොම්බු හල්කේයෝ පාඩම් කරන්නම් කියලා කියනවා. දැන් මොකක් වෙන්නේ නැද්ද මෙයාගේ උත්තරේ? 탐주의 시험이 있으니까. ඒ කියන්නේ ලබන සතියේ විභාගයක් තියෙන නිසා කච්චි එකට තොසොග්වානේ කාසෝ පුස්තකාලයට ගිහිල්ලා ලාලාලාලා මොකක් හරි ස්ථනක් තියෙනවා. එයා දෙන ඊළඟ උත්තරේ තමයි කීයටද හම්බෙන්නේ කියලා. එනම් පුස්තකාලයට ගිහිල්ලා මොකද අහන්නේ මෙයා? පාඩම් කරමුද කියලා අහනවා. කොම්බු හප්ෂිදා. පාඩම් කරමු කියලා කියන කොම්බු හප්ෂිදා කියලා කියන උත්තරේ අංක 1. 1 ගහලා තිනවා නම් ඔයාගේ උත්තරේ හරි. මොකද ඒ නිසා පාඩම් කරමු කියලා කිව්ව නිසා තමයි අරයා මෙච්චියේ මන්නකායෝ කීයටද හම්බෙන්නේ කියලා අහන්නේ. අනිත්‍යව දාලා බලන්නකෝ කිසිම විදිහකින් ගැලපෙන්නේ නැහැ. අපි යම් ඊළඟ ප්‍රශ්නෙට. මෙන්න මේ ප්‍රශ්නේ තර්කණීය කරන්න පුළුවන්. බලන්නකෝ. ඊ සරාමන් ඔල්ගා ඉන්දේ. ඒ පුද්ගලයා ඔල්ගා වන අතර මොඩෙල් කියලා කියන්නේ මොඩල් කෙනෙක් නේද? මොඩෙල් ඉස්තරම් කිගාකගෝ උසින් වැඩි වගේම ඩල්ෂින් හදා සිහින් නේද? කෙට්ටුයි කියන අදහස. කියන සිහින් කියන අදහස. යට සිහින් සිරුරක් තියෙන්නේ කියලා කියන්නේ උසින් වැඩි වගේම සිහින් කිගාකගෝ ඩල්ෂින් 해요. ඊට පස්සේ අනිත් කෙනෙක් වා චොම්මල් එප්පනේෝ
ඇත්තටම යෙප්පදා ලස්සනයි. නේෝ කියලා කියන මොකටද භාවිතා කරන්නේ? ඔයා පුදුමෙන් වගේ නේද? චෝම් මුල්ම පාරට මොකක් හරි පුදුම වෙලා වගේ. යෙප්ප නේෝ ලස්සනයි නේ කියලා අහනවා. හරිද? එහෙනම් මේ ඔල්ගා කවුරු මොකක් වගේ කියලා වගේ මේ අහන්නේ. දැන් බලන්නකෝ ඊසරාමන් ඔල්ගා ඉන්නේ මොඩෙල් කියන්නේ මොඩ්ල කෙනෙක් ඉස්තනක් උසින් වැඩි සහ සිහින්. අපිට කියන්න ඇත්තේ මොඩ්ල කෙනෙක් මෙන් එහෙම නැත්නම් මොඩ්ල කෙනෙක් වගේ මොඩ්ල කෙනෙක් මෙන් කියලා ගමුකෝ. හරි. අංක 1 පක්කේ. පක්කේ කියන්නේ පිටතින් කියන අදහස. ඒක ගැලපෙන්නේ නැහැ. අංක 2 මදා. අපි කියනවා පාසා කියන අදහස. හැම වාරයක් පාසාම නේද? දැන් දිනපතා නල් මදා. ඒ වගේ මදා කියන්නේ පාසා කියන අදහස. ඒක ගන්නත් බෑනේ නේද? ඉනා කියලා කියන්නේ හෝ කියන අදහස. මේ ඉනා නම් කොහොමත් ගන්න බෑ මෙතෙන්ට නේද? මේ මොකද්ද මොඩල් කෙනෙක් හෝ කිගාකකෝ නාශින් එහෙම බෑ. උත්තරේ තමයි චොරොම්. චොරොම් කියලා කියනවා වගේ එහෙම නැත්නම් මෙන් කියන අදහස. එහෙනම් බලන්නකෝ. ඊ සරාමන් ඔල්ගා ඉන්නේ මොඩල් චොරොම් කිගාකකෝ නාශින් හේයෝ. මොඩ්ල කෙනෙක් වගේ මුසින් වැඩි සහ සිහින් කියලා කියනවා. චොම්මල් යෙප්පනයෝ. ඇත්තටම ලස්සනයිනේ කියලා කියනවා. උත්තරේ පුතා අංක 4. එමනම් මං හිතනවා මේ ප්‍රශ්න ටික තේරෙන්නේ නැති කියලා. මෙන්න මේ අන්තිම ප්‍රශ්නේ ඔයා කියවලා තනියම කරන්න පුළුවන්ද කියලා බලන්න. මට ඒකේ කමෙන්ට් එකට උත්තරේ දාගෙන යන්න. ඒ වගේම මං අතින් මොනවා හරි අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් බොක්ස් එකේ දාගෙන යන්න. මගෙන් මොනවා හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන් වුණා නම් ඒක මට ලොකු සතුටක්. එහෙනම් හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.